සුබ දවසක් වේවා පරවියන්ට ආදරය කරන යාළුවෝ සියලු දෙනාටම. ඔන්න ඉතින් අපි අලුත් වීඩියෝ එකක් අරගෙන ආවා. අපිව තාම සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් සබ්ස්ක්‍රයිබ් කරන්න කියන පුංචි ඉල්ලීමත් එක්ක අපි යමු වීඩියෝ එකට. අද අපි ඇවිල්ලා ඉන්නේ හෝකන්දර ඇවරියන ප්‍රදේශයට. ඉතින් මේ කූඩුවේ අයිතිකරු තමයි බිමල්. ඔකරන්ට මේ කූඩුව දැක්කාම අලුතෙන් පරය හදන කෙනෙක්ට පොඩි අයිඩියා එකක් ගන්න පුළුවන් වෙයි. ඔයගොල්ලන්ට පේනවා ඇති මේ ස්ලැබ් එකේ ලකුණු කරලා තියෙනවා කාපාඩ කොටුවක්, ඒ වගේම මුළු කූඩුවම කාපාඩ කරලා තියෙනවා. ඉතින් සාමාන්‍යයෙන් පරවියන්ට පේන වර්ණයක් තමයි කාපාඩ කියන්නේ. ඉතින් පරවිය පුරුදු කරනකොට මේ කාපාඩ වර්ණය තියෙන මේ ප්‍රදේශයක් අපි ලකුණු කරලා තියෙන එකෙන් පොඩි වාසියක් තියෙනවා. පරවියට පුරුදු කරනකොට ඒගොල්ලෝ ඉතින් මේ කාපාඩ වර්ණය තියෙන දැන්ට පොඩ්ඩක් එයාගේ ඈ හුරු කරගත්තට පස්සේ එයා වෙන දැනක බහින්නේ නැහැ. මේක හොයාගෙන මෙනවා. ඉතින් මේ කූඩුව බැලුවම ඔයගොල්ලන්ට පේන්නේ මෙතන ඉන්න සත්තු එයා හදන්නේ බොහොම පිළිවෙලකට. එයාගේ මේ කුරුල්ලෝ වෙනම, කිරිල්ලියෝ වෙනම, බ්‍රීඩින් සත්තු වෙනම, ඒ වගේම එළවන සත්තු වෙනම. ඒ විදිහට තමයි මෙයා මේ කූඩුව හදාගෙන තියෙන්නේ. ඉතින් ඔයගොල්ලන්ට ඒ දැක්කේ කුරුල්ලෝ සෙට් එකේ ඉන්න කූඩුව. ඒ වගේම මේ තියෙන්නේ එයා බ්‍රීඩින් සත්තු කීප දෙනෙක් බ්‍රීඩින් වලට අරගෙන තියෙන කූඩුව. මේ කොටසේ තියෙන්නේ මේ කොටසත් බ්‍රීඩින් වලටම තියාගෙන ඉන්න කූඩුවක්. ඉතින් ඒකේ නම් වෙනම කෑම වතුර පරවියන්ට දෙන විදියට ඒ කූඩු සෙට් එක හදාගෙන තියෙනවා. ඒ වගේම මේ කූඩුවේ එළියේ ඉන්නේ මේ බ්‍රීඩින් වලට සුදුසු තත්ත්වයේ සිටින කිරිල්ලියෝ ටික. ඔයාලට පේනවා ඇති මේ කූඩුවේ වම් පැත්තේ කොටසක් වෙන් කරලා තියෙනවා එළවන සත්තු ටික දාන්න. දැන් නම් මේ ට්‍රේනින් වලට අරන් ඉන්න සත්තු ටික ට්‍රේනින් කේජ් එකේ දාලා පොඩ්ඩක් එළියෙන් තියලා තියෙනවා පහලේ පොඩ්ඩක් පුරුදු වෙන්න. මෙතන ඉන්න මේ පැටව සෙට් එක සාමාන්‍යයෙන් පල්ලි 2 වගේ වෙනකොට පැය 5කට වගේ ටයිම් කරන්න පුළුවන් පරයි පැටව සෙට් එකක් කියලා තමයි බිමල් අපිට කිව්වේ. ඉතින් මේගොල්ලන්ගේ සාමාන්‍යයෙන් බිමල් මේ සත්තු මහා මේගොල්ලන්ට වැඩිය උඩ මුරවල පැටවු සාමාන්‍යයෙන් පැය 10කට වගේ ටයිමින් කරලා තියෙනවා. එහෙනම් අපි යමු මහ සත්තු ටික බලන්න. ඉතින් අපි මුලින්ම තෝරගත්තේ මෙන්න මේ කීරංජෝඩුව. ඉතින් මේ කීරංජෝඩුවේ පැටවුනුත් සාමාන්‍යයෙන් කල්ලි 2 වගේ වෙනකොට පැය 5 වගේ යවන්න පුළුවන්. ඉතින් මේ මහ ජෝඩුවත් හොඳට වැඩක් බලලා තමයි මහ කරගෙන මේ පැටවුවල් ගන්න බ්‍රීඩින් වලට තියාගෙන ඉන්නේ. සාමාන්‍යයෙන් ඉතින් මේ සත්තු හොඳ ට්‍රේනින් එකක් කෑම බීම ටිකත් එක්ක වැටුනාම පැය 8-10 වගේ හොඳ ටයිම් එකකට යවා ගන්න පුළුවන් කියලා තමයි බිමල් අපිට කිව්වේ. ඉතින් මේ ඉන්නේ කීරංජෝඩුවේ කිරිල්ලි. ඊළඟට අපි තෝරගත්තේ මෙන්න මේ ඊයන් කුරුල්ලව. මේ කුරුල්ලව මෙයාට හම්බෙලා තියෙන්නේ හිඟුටානේ නදිතයියා තමයි මෙයාට මේ කුරුල්ලව දීලා තියෙන්නේ. ඉතින් මේ කුරුල්ලට දාලා ඉන්නේ මයින් කිරිල්ලියෙක්. ඉතින් මේ දෙන්නගේ පැටවුන් සාමාන්‍යයෙන් පැය 8-10 වගේ හොඳ ටයිම් එකකට යවා ගන්න පුළුවන් සත්තු. මේ ඉන්නේ මයින් කිරිල්ලි. මේ මයින් කිරිල්ලි නම් බිමල්ගේ මහා මයින් කිරිල්ලියෙක්. ඊළඟට අපි තෝරගත්තේ කැලණියේ සුජි අයියාගේ ලයින් එකේ මකුස් කුරුල්ලෙක්. මෙයාට දාලා ඉන්නේ තේ ලයින් එකේම මකුස් කිරිල්ලියෙක්. ඉතින් මේ සත්තු ගැන නම් ඉතින් අහන්න දෙයක් නෑ. මේ සත්තු සාමාන්‍යයෙන් බිමල් පැය 10 වගේ ටයිමින් කරපු සත්තු.
මෙන්න මේ සත්තු නම් විමල් නගර කෝවිල් වලින් ගෙන ආපු සත්තු කීප දෙනෙක් අරගෙන තිනවා. එන්නේ සත්තු කීප දෙනාගෙන් කෙනෙක් තමයි මේ ඉන්දියන් කුරුල්ලා. ඉතින් මේගොල්ලන්ම තාම බ්‍රීඩින් වලට අරගෙන නැහැ. ඒගොල්ලන්ම කුරුල්ල වෙනම කිරිල්ලිය වෙනම තාම තියාගෙන ඉන්නවා. ඒගොල්ලන්ම ඉස්සරහ බ්‍රීඩින් වලට ගන්නවා කියලා තමයි කිව්වේ. මේ ඉන්නේ තව නගර කෝවිල් කුරුල්ලෙක්. එයාත් තාම බ්‍රීඩින් වලට අරගෙන නැහැ. මේ ඉන්නේ බහිරවාරේ කිරිල්ලියෙක්. මෙයාත් නගර කෝවිල් වලින් ගෙන ආපු කිරිල්ලියෙක්. ඉතින් මේගොල්ලන්ම තාම බ්‍රීඩින් වලට අරගත්තේ නැති හේතු විදියට එයා කිව්වේ එයා දැන්ට මේගොල්ලන්ට පණු බෙහෙත් දීලා පොඩි කාලයක් තියලා තමයි එයා බ්‍රීඩින් වලට ගන්න කිව්වා. විටමින් දීලා තමයි බ්‍රීඩින් වලට ගන්න. ඉතින් ඒගොල්ලන්ම පොඩ්ඩක් තියාගෙන ඉන්නවා එයා බ්‍රීඩින් වලට ගන්න පණු බෙහෙත් එහෙම දීලා. මේ ඇස්කලු සුදු ජෝඩුවත් බිමල් වැඩක් බලපු ජෝඩුවක්. ඉතින් මේ ජෝඩුව සාමාන්‍යයෙන් පැය 8කට විතර වගේ එළවුවා කියලා කිව්වා. ඉතින් මේ දෙන්නව දැන් නම් එළවන්නේ නැහැ. මේ දෙන්නව බ්‍රීඩින් වලට තමයි තියාගෙන ඉන්නේ. මේ ඉන්නේ අනිත් ගාලේ සුදු ජෝඩුවේ. ඉතින් සාමාන්‍යයෙන් මේවා උඩින් දුවන සත්තු වගේ කියලා තමයි බිමල් අපිට කිව්වේ. සාමාන්‍ය මට්ටමක නෙමෙයි. සාමාන්‍ය උඩින් දුර යන සත්තු විදියට තමයි මේ සත්තු දෙන්නව කිව්වේ. ඉතින් අපි ගත්තා මෙතන මේ කීරන් කුරුල්ලෙක්. කීරන් ඉන්දියන් කුරුල්ලෙක්. ඉතින් මේ කුරුල්ලව නම් දැනට කපලා දින්නේ බ්‍රීඩින් වලට තියන් ඉන්න සතෙක්. ඒ සතාගේ පැටවුනුත් සාමාන්‍යයෙන් හොඳ ටයිම් එකට යවා ගන්න පුළුවන් පැටව තමයි සතාගේ තින්නේ. එයාට දාලා ඉන්නේ මෙන්න මේ ඉන්දියන් කිරිල්ලිව. ඉතින් අපි ඊළඟට තෝරගත්තේ මෙන්න මේ සිල්ම දෙන්නව. ඉතින් මේ සිල්ම එකත් කැලණි සුජි අයියාගේ සිල්ම ලයින් එකේ සත්තු කියලා තමයි බිමල් අපිට කිව්වේ. ඉතින් සාමාන්‍ය මේ සත්තු නම් බිමල් මේ සත්තුන්ගේ පැටව පැය 10 වගේ ටයිමින් වලට එළවලා තියෙනවා. මේ ඉන්නේ ඒ ජෝඩුවේ මකුස් සිල්ම මකුස් කුරුල්ලා. මේ ඉන්නේ තේ ලයින් එකේම මකුස් කුරුල්ලෙක්. මේ ලයින් එකේ සත්තු නම් සාමාන්‍යයෙන් පැය 10 වගේ ටයිම් එකට යවපු සත්තු ඉන්නවා කියලා බිමල් කිව්වා. එයා පැටව යවුවා කියලා මේ ලයින් එකේ පැය 10කට විතර.
මේ ඉන්නෙත් ඒ ලයින් එකේම සිග්මා කිරිල්ලියෙක්. ඔන්න ඉතින් අපි වෙනස කරත් එක ගත්තා අයිත් සාක්ෂීන් වගේ වංශයේ කිරිල්ලියෙක්. මේ සතාව නම් තියාගෙන ඉන්න බ්‍රීඩින් වලට යගේ පැටව හොඳයි කියලා තමයි යා කියන්නේ. ඉතින් එයා සතාව එලවන්නේ මොකුත් නෑ. බ්‍රීඩින් වලට තියාගෙන ඉන්න සතෙක්. මෙන්න මේ ජෝඩුව නම් සාමාන්‍යයෙන් බිවල් පැය 10 වගේ එලවලා මා කරපු ජෝඩුවක්. මේ අලු ජෝඩුව. ඉතින් මේක පැටවුනුත් එයා එලවලා දිනනවා. ඒ සත්තුත් සාමාන්‍යයෙන් පැය 10 වගේ ටයිම් එකට යවා ගන්න පුළුවන් සත්තු. මේ ඉන්නේ ජෝඩුවේ කිරිල්ලි. මේ ජෝඩුවම සාමාන්‍යයෙන් පැය 10 වගේ ලොකු ජෝඩුවක් කියලා තමයි කිව්වේ. ඉතින් අපි අයිත් ගත්තා හොඳ ඊරන් කුරුල්ල එක්ක. ඉතින් මේ සත්තු නම් ඔබ දැක්කම පේන හොඳ සත්තු කියලා. මේ සිග්මා කුරුල්ලත් ඉතින් මෙයාගෙත් පැටව ගන්න බ්‍රීඩින් වල තියන් ඉන්න සතෙක්. ඉතින් මෙයාගේ පැටව අරගෙන දැන් එයාව කුරුල්ල ඉන්න කූඩුවට දාලා තියෙනවා. මෙන්න මේ මයින් කුරුල්ලගේ පැටවුනුත් හොඳ ටයිම් එකට යවන්න පුළුවන් පැටව තමයි මේ මයින් කුරුල්ලගේ තින්නේ කියලා බිමල් අපිට කිව්වා. ඉතින් මෙයාට දාලා ඉන්නෙත් මකුස් මයින් කිරිල්ලියෙක්. ඉතින් ඒගොල්ලන්ගේ දැනට පැටව ජෝඩුවක් ඉන්නවා. පොඩි පැටව දෙන්නෙක් ඉන්න සාමාන්‍ය තත්ත්වේ. මේ ඉන්නේ යාට දාලා ඉන්න මකුස් මයින් කිරිල්ලි. ඒ කිරිල්ලිත් හොඳම කිරිල්ලියෙක් දාලා ඉන්නේ. පෙනුම දැක්කම ඔයගොල්ලන්ට තේරෙයි ඒ සතා හොඳ සතෙක් කියන එක. ඉතින් මෙන්න මේක නම් ඉතින් ආසාවට අදින සිල්වර් වංශයේ මහා පරණ සිල්වර් වංශයේ ජෝඩුවක් තමයි මේ ඉන්නේ. මේ ජෝඩුවත් සුපිරිම ජෝඩුවක්. මේ ජෝඩුවත් බ්‍රීඩින් වලට තියන් ඉන්න ජෝඩුවක්. මේ ලයින් එක සාමාන්‍යයෙන් පැය 10 වගේ ටයිම් එකට යවන්න පුළුවන් සත්තු ඉන්න ලයින් එක. මේකත් තව සිල්වර ජෝඩුවක් හිටියා. ඒ ජෝඩුව තමයි මේ. ඉතින් මම අද ඔයගලන්ට සත්තු ගොඩක් පෙන්නවා. ඉතින් තාම අපිව සබ්ස්ක්‍රයිබ් කරේ නැත්නම් සබ්ස්ක්‍රයිබ් කරන්න කියන පුංචි ඉල්ලීමත් එක්ක අපි යමු මේ පොඩ බෙහෙත් වර්ග කීපයක් බලන්න. මේ බෙහෙත මෙයා දෙන්නේ කටු ලෙඩේට. රිමයිසින් B කියන බෙහෙත තමයි මේක. ඒ වගේම අයිචික් කියලා මෙයාගේ ඇස් ලෙඩ වලට දෙන සත්තුන්ට ඇස් ලෙඩ වලට දෙන බෙහෙතක් තමයි මේක. මේ බෙහෙත නම් සත්තු හොඳට කන්ඩිෂන් වෙන්න නානකොට බාත් සෝල්ට් විදියට බාත් ඒ කියන්නේ නාන වතුරයකට දාන්න තියෙන බෙහෙත් එකක් මේක. මේකෙන් සත්තුන්ට හොඳට පියාඩු කන්ඩිෂන් වෙනවා. සත්තුන්ට තුවාල වගේ දෙයක් මොකක් හරි සතුරු ප්‍රහාරයක් කියලා තුවාලයක් වුණොත් සාමාන්‍යයෙන් ගෙඩි වගේ දැම්මොත් එහෙනම් මෙන්න මේ බෙහෙත පාවිච්චි කරන්න පුළුවන්. මෙන්න මේ බෙහෙත නම් සෙමර දෙන බෙහෙතක්. පරවැයන්ගේ සෙම රෝගයට දෙන බෙහෙතක් තමයි මේ බෙහෙත. රුපියල් 500ක් 400ක් වගේ මුදල කරගන්න පුළුවන් බෙහෙතක් මේ බෙහෙත. හොඳ වැඩ කරන බෙහෙතක්. සත්තු ජෝඩු කරන්න කලින් දෙන බෙහෙතක් තමයි මේක. සත්තුන්ට කණු බෙහෙත් දීලා සත්තුම ජෝඩු කරන්න කලින් දෙන බෙහෙත් එකක් විටමින් එකක් මේක.
ඒ වගේම මේ විටමින් එක දෙන්නේ සත්තුන්ගේ යෝලු කරාට පස්සේ බිත්තර දාන එක ඉක්මන් කරවන්න දෙන බෙහෙත් එකක් තමයි මේක. සාමාන්‍යයෙන් වහලා හදන සත්තුන්ට කැල්සියම් මෙහෙම හම්බ වෙන අඩුවෙන්. ඉතින් අර ඔයගොල්ලෝ දැකලා ඇති බිමේ ඉන්න සත්තු නම් බිම කොට වැඩි කනවා. එක දේවල් කනවා. ඉතින් ඇතුළේ ඉන්න සත්තුන්ට එහෙම දේවල් නැති හින්දා ඒ සත්තුන්ට දෙන්න උද කැල්සියම් එකක් තමයි මේක. ඉතින් අපි අද වීඩියෝ එක ඉවර කරන්න කියලා තමයි බලන්නේ. ඉතින් අපිව තාම සබ්ස්ක්‍රයිබ් කරේ නැත්නම් සබ්ස්ක්‍රයිබ් කරන්න කියන පුංචි ඉල්ලීමත් එක්ක අපි ආයෙත් දැන් සමු ගන්නවා. නැවත අලුත් වීඩියෝ එකකින් හමු වෙනවා.